දැන් ඔබ බින්දුනි කොහේ හරි ට්‍රිප් එකක් ගියා නම් ඇයි ට්‍රිප් එක යන්නේ ඔය? ගෙදර හොඳට හිටියා බින්දුනි. ඊට පස්සේ මොකක් හරි එකක් කියනවා කවුරු ඇවිල්ලා. ඒ කිව්වට පස්සේ බින්දුනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ නිසා උත්තරයක් විදිහට ෆිල්ම් මේ යනවා ට්‍රිප් එක. ගියාට පස්සේ ආයෙ මෙතෙන්ට එනවා. ඒක ගෙදරට ආයෙ එන්නේ. ගෙදරනේ ආයෙ එන්නේ. ඉතින් ගෙදරම හිටියා නම් ලේසි නැද්ද? ගෙදර යවන්න ඉන්නවා. ඊට කවුරු මොකක් හරි ගැන කියනවා. ඊට පස්සේ යනවා වෙනද ගෙදර යනවා. ගිහිල්ලා මොකද කරන්නේ ආයේ? මේව ගිහිල්ලා වෙනද අර මේව ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ලංකාව වටේම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ආයි එතෙන්ට වෙනවා. ඉතින් මං කියන අපරාධනේ එතෙන්ට එනවා ගියේ. ඉතින් එතන හිටියන හරිනේ ඇත්තම ට්‍රිප් එකක් ගියා නෙමෙයි ගෙදරට ආවා. නේද? ගෙදරින් එළියට යනවා ගමනක් යන කොහෙද යන්නේ? ගෙදර යන්නේ. නේද? ඉතින් මෙහෙම ගෙදරින් ගිහිල්ලා අපි සීගිරියට යනවා කියලා. සීගිරියට ගියාට පස්සේ ප්‍රශ්නයක් ඇහුවොත් දැන් කොහෙද යන්නේ? දඹුල්ලට යනවා. අන්තිමටම කොහෙද යන්නේ? අන්තිමට යන්නේ ගෙදරට. ඉතින් ওই ට්‍රිප් එක නම දැම්මම හරිය නේද? ගෙදරට යනවා කියලා. පේනවද? එකම තැනකට නේද යන්නේ ඔය? දැන් මිනිස්සුන්ට ගහනවා. ඇයි ගහන්නේ? අර කලින් ඉඳපු තැනට ආයෙ එන්න. අර මැක්කේ කතාව වගේ වෙන්නේ. මැක්කේ කතාව අහලා තියෙනවනේ. දැන් මැක් කියන කතාව කියන්නේ. ඔබ දන්නව ඇති. මම දන්නේ ඒක කතන්දර තියෙනවා. මොකද්ද කියන්නේ? ළමයෙක් ඉන්නවා. එයාගේ වැඩේ එයා මොනවා කතා කරන්න ගියත් එයා අන්තිමට මැක්කෙක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් මොකක් ගැන කතා කරත් ඒක අන්තිමට බල්ලා ගැන කතා කරා ටිකක් වෙලා ගියාට පස්සේ මොකද කියන්නේ? බල්ලා ඉන්නවා. බල්ලා හොඳයි. බල්ලා ලස්සනයි. බල්ලාගේ මැක්කෝ ඉන්නවා. මැක්කා කළුයි. මැක්කා කැතයි. මැක්කා උඩ යනවා කිය. එතෙන්ට එනවා කරගිලා. ඉතින් ගුරුවරයා මොකද කිව්වේ? මෙයාට මේක හරියන්නේ නැහැ. මේකට හොඳ වැඩක් කරන්න කියලා කතා කරපිකෝ මාළුවා ගැන. මේ මාළුවේ මැක්කෝ නැහැ. ඒ වර මේක ගත්කටම කියලා තියෙන මොකද්ද? මාළුවාගේ ඇඟේ මැක්කෝ නැත. මැක්කා කළුයි. මැක්කා කැතයි. ඒ ටික ආයි. අර එතෙන්ට වෙනවා වගේ. මම කියන්නේ පිටුනේ අන්න ඒ වගේ මේ කතාවේ තියෙනවා පිටුනේ මේ ફોકસ කරන තැනක් හොඳට කල්පනා කරලා රාගයට, ద్వේෂයට, මෝහයට ඔය මොකටපත් උනත් පිටුනේ ફોકસ කරන තැනක් තියෙන. එතෙන් තමයි එන්න හදන්නේ. මොකද්ද එන්න හදන තැන? මොකද්ද එන්න හදන තැන? කොහෙටද මේ එන්නේ? ඔබ හොඳටම දන්නවා රාගයටපත් වෙලා ඔබට ඉන්න බෑ. එහෙම ඉන්න බෑ පිටුනේ. රාගයටපත් වුණාට පස්සේ මොකක් හරි කරනවා පිටුනේ. ඒක කරන ආයිස්තයි වෙන්න. ඒකෙන් කියනව නේද පිටුනේ මේ හිත පීඩාවටපත් වීමක් මේ උනේ කියලා. මොකද මේ තියෙන தත්ත්වයට ආයි එනවා කියලා කියන්නේ කරදරකාරී தත්ත්වයකටපත් උනා. ඒ නිසා ආයි එනවා. එහෙනම් ට්‍රිප් එකක් ගියාට පස්සේ මොකද උනේ ඔය? පොඩ්ඩක් මේකට අනුව විස්තර කරගන්න බලන්න ට්‍රිප් එකක් ගියා කියලා කියන්නේ මොකද්ද උනේ ඔය? එක්තරා ස්වභාවික තිබුණා. ඊට පස්සේ දේවල් කිව්වට පස්සේ පිටුනේ හිත කරදරයකටපත් වුණා. කරදරයකටපත් වුණාට පස්සේ අන්නේ කරදරේ නිදහස් වීම උදෙසා යම් කිසි කටයුත්තක් කළා. ඒකට කියනවා ට්‍රිප් එක කියලා. ඒ කියන්නේ අර කරුණු ටිකක් කිව්වට පස්සේ ඒ තිබුණු தત્ත්වය අහිමි වුණා පිටුනේ මිනිස්සයාට. තිබුණු தત્ත්වය අහිමි වෙලා වෙනත් தત્ත්වයක් ආව. ඒක කරදරකාරී. ඒ නිසා ට්‍රිප් එකක් ගියා. ගියාට පස්සේ ආයිසරයක් මෙන්න මෙතන එන ගමනේදී පිටුනේ ආස්වාදයි. මෙතන හිටියා ඒක නැති වුණා ආයෙ රිටර්න් එනවා. අන්න ඒකට ආස්වාදයි. හරිද මේ කියන එක? කේක් කෑල්ලක් දකින්නකම් මුකුත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කේක් කෑල්ලක් දැක්කා. හිත කරදරයටපත් වුණා. කේක් කෑල්ලක් කනවා කියලා කියන්නේ නැවත මෙහෙට එන ගමන. අර ගෙදරින් යන්නේ ගෙදෙට්ටම එන්න වගේ කේක් කෑල්ලක් කන්න හදනවා. කේක් කෑල්ලක් කනවා. කේක් කෑල්ල ගිලිනවා. වතුර බොනවා. ඔය තියෙන්නේ ආයි එතෙන්ට වෙන ගමන පිංගතන. එතෙන්ට ආවට පස්සේ ආයි කේක් කන්නේ නැහැ. එහෙනම් ඔබට පේනවා පිංගතන මේ අපේ ජීවිත කතාවේ අපි හැම කෙනාගේම ජීවිතය කියලා උනේ ඔන්න ඔය සංසිද්ධිය පිංගතනේ.
එතකොට මේ වගේ දේවල් මේ වගේ සැරින් සැරේ මේ වගේ කරදරකාරී තත්ත්වවලට හිතපත් උනේ පිටුද මේ මිනිස්සුන්ගෙන් ආපු දෘෂ්ටි නිසා. මිනිස්සු ඇවිල්ලා කියනවා රූප හොඳයි, වේදනා හොඳයි, රූප හොඳයි, ශබ්ද හොඳයි, ගන්ධ රස ස්පර්ශ හොඳයි කියලා මේ කැටගරි කරලා කියන්නේ. ඔන්න ඔය කියන දේවල් හොඳයි කියලා කියන. හොඳයි කියන සැරයක් පාසා පිටුද කරදරයටපත් වෙනවා. ආයි ස්ථායි වෙනවා. එතකොට අපි ජීවත් වෙනවා කියලා මොකද්ද මේ කරන්නේ මෙච්චර කාලයක්? මොකද්ද කරලා තියෙන්නේ මේකතනේ? එකම දෙයක් ફોકસ කරගෙන ඒක වෙනස් වෙන සැරේට මොන හරි කරලා ආයෙතෙන්ට එනවා. වෙනස් වෙන එතෙන්ට එනවා. වෙනස් වෙන එතෙන්ට එනවා. වෙනස් වෙන එතෙන්ට එනවා. එහෙම නෙමෙයි වෙන්නේ. රාගදේශ මොහයටපත් වෙනවා කියලා කියන්නේ මේකදුරි මේ කරදරකාරී තත්වයේ ස්වરૂප තුනක්. දැන් ද්වේෂය කියලා කියන්නේ මේ තත්වේ නැති වෙච්ච එක ස්වභාවය. ඒකට කියන්නේ ද්වේෂය කියලා. මෝහය කියලා කියන්නේ මේ තත්වේ නැති වෙච්ච එක තවත් ස්වභාවයක්. ඒකට කියනවා මෝහය කියලා. ඒ කියන්නේ ඒක විදි තුනක් ඒ තියෙන පිටුනේ. නමුත් ওই විදි තුන කෙසේ වෙතත් ફોકસ කරන කාරණාව එකයි. දැන් මෙන්න මේවට උත්තර ලෝකේ තියෙනවා පිටුනේ සෑහෙන්න. මොනවට උත්තරද? මෙන්න මේ උඩ හැදෙන්නේ. ඔබගේ ස්ථායි තත්වයක් තියෙන ඒක බිඳෙනවා. ඒකට රාගය කියන ඒකට මිනිස්සුක උත්තර තියෙනවා පිටුනේ. මොනවද කියන උත්තර දෙන්න බලන්න. රාගයට තියෙන උත්තර මොනවද තියෙන්නේ? ඉතින් ඒක කරන්න කියලා කියනවා. ඒක උත්තරය. ඊට පස්සේ කියනවා ඒක වැඩක් නෑ කියලා හිතන්න කියලා කියනවා. ඒ තව උත්තරය. ඊට පස්සේ කියනවා ට්‍රිප් එක යන්න. මේ මිනිස්සු ගාව තියෙන උත්තර පිංගස. ඔන්නෝම ක්‍රමයක් මේගොල්ලෝ කරනවා පිංගස මිනිස්සු. අපිත් ඕකම කළා. හැබැයි පිංගුතුනි ඒගොල්ලෝ ගාව ඒවට උත්තර තියෙනවා. මේකට උත්තරයක් නෑ. මොකද මේ හැමෝම හිතාගෙන ඉන්න පිංගුතුනි මෙන්න මෙතෙන්ට ආවට පස්සේ ප්‍රශ්නේ හරි කියලා.